අපේ දේශකයන්න් වහන්සේට මල්වට්ටිය පිළිගැන්වීම ප්‍රධාන අනුග්‍රහකත්වයේ දරන එල් ඉසංක අමල් තිලකරත්න තිලක සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් විසින් ඉටු කිරීම පින්සිත ඇතිව බැතිසිත ඇතිව මේ උත්තරීතර වූ කාරණාවට සහ සම්බන්ධ වන මහා ජන ගංගාව අද දවසේ මේ උත්තරීතර වූ කාරණාව සමගින් එක්කාසු වෙනවා. ශබ්ද පූජාවන් පවත්වමින් අපි දේශකයන්න් වහන්සේට වඩා හිඳුවා ඇති ධර්මාසනය වෙත උන්වහන්සේ වැඩවීම ඉටු කිරීමෙන් අනතුරුව තම් දෙසුමට අවශ්‍ය වන්නා වූ කාරණාවන් අප ඉටු කරන්නට සූදානම් වෙනවා. එහෙමනම් ගෞරවනීය ඉල්ලීම් කළ යුතු නැහැ. තැම්පත් වන්න ඔබට කියන්න අවශ්‍යත් නැහැ. ඔබ බැතිසිත ඇති මිනිස්සු නිසා. අන්න හරි. ගෞරවනීයයි මේ බෞද්ධ දර්ශනය අවබෝධ වෙන්නේම ප්‍රඥාවන්තයන්ට. ඒ ප්‍රඥාවන්තයන් තමයි මෙතන සිටින්නේ. එකත් පසව මේ කටයුත්ත සමග මේ කටයුත්තට දායකත්වයේ දෙන්න ඔබ ඊටා ගෞරවනීය මිනිස්සු බැවින්. එහෙමනම් අපේ දේශකයන්න් වහන්සේ මේ උත්තරීතර වූ රඹකැන් පුරවරයට ආගමනය සිදුවීම දැන් අප සූදානම් අපේ ප්‍රධාන අනුග්‍රහකත්ව දායකත්වයේ ලබා දෙන එල් ඉසංක අමල් තිලකරත්න මහත්මයා ආරාධනා කරන්නට යෙදුණා. උන්වහන්සේට පුෂ්ප උපහාරයන් පුද සත්කාරයන් කරන්නට බුදුන්ට කලින්ම මලින් පුදන්නට අවශ්‍ය කරන අවස්ථාවන් සපයාදී අප දැන් සූදානම් වන්නේ මේ සභා මණ්ඩපය පිළිගැනීමේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කිරීම සඳහා රඹුක්කන අශෝක බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති ඇකිරියගල මංගල අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව නමස්කාරයෙන් ආරාධනා කරනවා පිළිගැන්ම ඉටු කරන්නට. අප සාදු නද දී උන්වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. හැමදාම නැවත සාදු කියමු. වැඩමවා වැඩ සිටින ප්‍රදේශවාසී නායක මාහිම්පාන් වහන්සේලා වරප්‍රමුඛ පරම පූජනීය ආර්ය මහා සංඝරත්නයන් අවසරයි සූදානම ධර්මාසනයේ වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ පිළිගැනීමට දීර්ඝ අනුශාසනාවක් කරන්න සූදානම් වෙන්න හැ. ඔබ උදෑසන ඉඳන් බලාගෙන හිටිය අපේ හාමුදුරුවන් වහන්සේගේ රුව දකින්නකම් උන්වහන්සේගේ කටහඬ අහනකම් ඒ අනුව මේ වෙලාවේ සූදානම අපි හාමුදුරන් වහන්සේ පිළිගැනීමටයි. වෙනදා විනෝද සම්දර්ශන වලට අපේ තරුණයන් පුදුමාකාර විදිය පොර කනවා. නමුත් අද ඔබ වහන්සේ නිසා මේ තරුණියන් පෙළ ගැසී සිටින්නේ ඔබ වහන්සේගෙන් බණ පදයක් අහලා ජීවිතේ සාර්ථකමත් කරගෙන නිවන් දොරටු විවර කර ගැනීමටයි. ඒ අනුව මේ වෙලාවේ ධර්මාසනයේ වැඩ සිටින්නේ කවුද කියලා ඔබ වහන්සේට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පිරිවෙන් පරිණාධිපති ගණේවැව පුරාණ විහාරාධිකාරී රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක කත්නෝරුවේ සිරිධම්ම අපේ හාමුදුරන් වහන්සේ බොහෝමත් ගෞරවයෙන් යුතුව ප්‍රදේශවාසී සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් අපේ ප්‍රදේශයේ ශාසන ආරක්ෂක බල මණ්ඩල දෙකක් තියෙනවා. පින්නවල ශාසන ආරක්ෂක බල මණ්ඩලය, රඹුක්කන ශාසන ආරක්ෂක බල මණ්ඩලය. ඒලේකකාරී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් මේ උතුම් පින්කම සාර්ථකමත් කර ගැනීම සඳහා කල්යාණ මිත්‍ර සංවිධානයක් බොහෝම ඕනකමින් යුතුව දිවාරෑ වෙහෙසෙමින් කටයුතු කරන්නට යෙදුණා. ඒ සංවිධාන සියලු දෙනා වෙනුවෙන්
බොහොම ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේ පිළිගන්න අතර මේ අවස්ථාවට වැඩමව වදාළ පින්නල නායක මාහිම්පාන් වහන්සේ වරක් ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නය බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලේකම්තුමිය, පොලිස් ස්ථානාධිපතිතුමන්, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු ඒ සියලුම නිලධාරීන් මඩුල්ලත් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. එහෙමනම් අපේ හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් යුතුව ප්‍රදේශවාසී ඔබ සියලු දෙනා වෙනුවෙන්ම පුංචිම පුංචි දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනා වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ নমස්කාරය පිළිගැන්ම ඉටු කළ රමුක්කන අශෝක බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති ඇකිරේගල මංගල අපේ හාමුදුරන් වහන්සේ. අර තිරයක පේනවා අපට මේ ක්‍රීඩා පිටිය. මගේ රට ලංකාව කුඩා දිවයිනක්. ඒ දිවයිනේ හැඩයගත් පින්බිමක් වගට අද දවසේ මේ ක්‍රීඩා පිටිය පත් වෙලා තියෙනවා. උදේ ඉඳන් හිටපු මිනිස්සු මෙතන ඉන්නවා. අපේ හාමුදුරුවෝ කනට කරලා කිව්වේ හෙට දවසේ බණ දැන් ඉඳගෙන ඉන්නවලු මිනිස්සු. මිනිස්සු වෙනස් වෙනවා. රැල්ලට බණ අහනවා කියන සමාජයක් තියෙනවා. රැල්ලට හරි හොඳ පැත්තට එකතු වෙනවනම් හොඳයි. චෝදනා මුකෙන් කතා කරන්න ඉන්න බහුතරයක් නොවේ සුළුතරයක්. හැබැයි ඔබ ඉන්නේ බහුතරයක් ඉන්නා හොඳ තැන. ඒක නිසා තුන් සිත පහදවගෙන මේ උතුම් වූ දම් කඳ ඔබ වෙනුවෙන් තිලින කරන්නට අවසි පරිසරය නිර්මාණය වෙනවා. අපි තාමත්ම ගෞරව නමස්කාරයෙන් දැහත් වට්ටිය පිළිගැන්වීමේ කටයුත්ත වෙනුවෙන් කොටගම පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී රාජකීය පඬිත කරඳගහ මඩ සාරද අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරද්දී ධර්මදේශනෙට කවියෙන් ආරාධනා කරන්නට කොස්සින්න ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී දෙනගම ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරනවා ඒ කටයුත්ත ඉටු කරන්න. හෙලිකොට ශ්‍රී මෝව විජම් වීරධම් එදා මුනිදු දේසු විලසින්ම දිලිහි සාසන අම්බරයේ ආද මහානීය පිං බලයෙන්ම යලි මේ බොදු දීව පුනරුදයක් කළ ආශ්චර්යවත් විලසින්ම පිළිගනිමි හාද බැතිනි දයාදර හිමිකත් නොරුවේ සිරිදම්ම සරලවහර යුතු මధుර මනෝහාර දහමක උල්පත හැරුවේ ආගම් බේදෙන් තොර වී එනිසයි හිමිදම් මසුනට තේරුවේ බුදුන් පුදන්නට රටේ තනාදෑය මරුමුවගින් රට බේරුවේ අවසර පිළිගාමි අප හැම දෙන ආද ගරු හිමි සඳු කත් නොරුවේ
රඹුකන අප මහා සංගරුවනද ගිහි දනගේ අප කැප වීම නිසා මේ ක්‍රීඩා බිම එකම හිස් ගොඩක් දිස්වේ බැලු බැලු සතර දිසා කත් නොරුවේ සාන්ද පායන හින්දායි දිවි ඝන දුර වෙත් ගන්න නසා පින්වත් හිමියනි නිවන්න මේ සෑම මෙතන් පටන් දම් සුතුර දෙසා පින්වත් හිමියනි නිවන්න මේ සෑම මෙතන් පටන් දම් සුතුර දෙසා මෙතන් පටන් දම් සුතුර දෙසා හොඳයි සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි නිශ්ශබ්දයෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තෝ අයං බදන්තාති. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං තීති. හොඳයි. වැඩමවදාල ප්‍රදේශවාසී පින්වත් ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේලා වරප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි අපේ මෞලවිතුමනි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාම මේ ස්ථානයට එක්කහු වෙලා බලාගෙන සූදානමින් ඉන්නේ බලාපොරොත්තුවෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට සියලු දෙනාම එක්කහු වීමේ අරමුණ තමයි උදේ කාලේ පටන් ඔය හිත්වල තිබ්බ ඒ කායන පරමාර්ථය තමයි පින්නතුනි මමත් අද උදේ 7ට පළවෙනි බණ කිව්වේ.
අද උදේ 7යි. මේ ව්‍යායාමයේ මොකේද? අර සවුන්ඩ් කරන කෙනාට එන්න ගියා. මේ කැපවීම මේ සියලු දෙනාට ලොකු උවමනාවක් තියෙනවා. මේ සියලු දෙනාට ලොකු හැඟීමක් තියෙනවා. මේ සෑම කෙනෙකුටම අවශ්‍යයි අර නිමෙන්න ඕනේ. හැම කෙනෙකුටම තේරෙනවා අපි මේ ගමන් කරන විදිහ වැරදි කියලා. සෑම කෙනෙකුටම පැහැදිලි වෙනවා අපි මේ පිනදුනේ ඔය පහළ වෙච්ච සිතුවිල්ලම ප්‍රමාණවත්. මොකක්ද සිතුවිල්ල? නිමෙන්න ඕන කියලා හිතිච්ච එක අපි තේරුම් අරගෙන තියෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපි තේරුම් අරන් තියෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං අපිට බුද්ධ රත්නයෙන් තොර සරණක් නැහැ. අපිට ධර්ම රත්නයෙන් තොර සරණකුත් නැහැ. බුද්ධ රත්නයේ සරණ යන්න පුළුවන්. ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන් මහ විශිෂ්ට ආත්ම භාවයක් ලබලා තියෙනවා. මොකක්ද පින්නතුනේ අපි ලැබපු ආත්ම භාවය? හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙනවා. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල විතරයි ඔය මහ දෙයක් ඕනේ නැහැ. නමස්කාරය හරි කියාගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරි කියන්න පුළුවන් මොන ආත්මෙද? මෙව්ව බල්ලොන්ට බලල්ලොන්ට කිව්වට තේරෙනවද? මම ධර්මයේ සරණ යමි කියලා ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. මේ පින්නතුන් හිතන විදිහට අපි මොකට වගේ මිනිස්සු වෙලා උපදින්න ඇද්ද? නිකන් ඔය කල්පනා වෙන විදිහට. අපි මොකක් කරන්න වගේ මිනිස්සු වෙලා උපදින්න ඇද්ද? හොඳට මතක තියාගන්න ඕනේ මිනිස්සු වෙලා ඉපදුනේම පින්නතුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ නිවන් දකින්න යන ගමනේ පාරමිතා පුරන්න වෙන මොකවත් කරන්න නෙමෙයි. පාරමිතා පුරන්න පුළුවන් ලේසිම ආත්මෙ මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් අපි ඔය පාරමිතා පුරනවද? මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. නිකමටවත් හිතෙන්නේ නැද්ද ලබන ආත්මය නිකන් අර මොකෙක් වෙලා උපදී කියලා? බයක් හිතෙන්නේ නැද්ද ලබන ආත්මෙ තිරිසන් ආත්මෙක උපදී කියලා? සැකයක් ඇති වෙන්නේ නැද්ද ලබන ආත්මේ പ്രേත ලෝකේ උපදී කියලා?
හරි ඉක්මනින් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය මේ ආත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මනුෂ්‍ය ආත්ම භාවයේ මේ ලැබුවා වූ නාස්ති වෙන දොරටු තුනක් තියෙනවා. අපිට අකුසල් සිද්ධ වෙන දොරටු තුනක් තියෙනවා. මොනවාද පින්නතුනි අපිට අකුසල් සිද්ධ වෙන දොරටු? අපේ හිත, අපේ කය, අපේ වචනය සංවර කරගන්න තියෙන්නේ දොරටු කීයද? හිතයි කයයි වචනයයි විතරයි පින්නතුනි. පළවෙනි එක ගන්න අපේ සිත. මේ කියන කොටත් මේ හිත කී පොලකට විතර දිව්වද? දැන් ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න උදවිය හිටගත්තොත් එහෙම පිටිපස්සේ උදවියගේ හිතවලට මොනවාද ඇති වෙන්නේ? යකු යන්නේ නැද්ද? හිටගෙන බලන්න ඕන. මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකමක් තමයි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන, ගඳ සුවඳ දැනෙන, දිවට දැනෙන මේ ඉන්ද්‍රියන් වලට දැනෙන දේවල් තුලින් ගොදුරු වෙන ගෝචර වෙන අරමුණු තුලින් අපිට පුළුවන් වෙන්න ඕන මේ ඇති වෙච්ච සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. ඔය සමහරු කියනවනේ දොවුන් දෑහැටවත් පේන්න බෑ කියලා. ඔය කියනව නේද දැක්කත් කේන්ති යනවා කියලා. එහෙම වෙලා බෑ. මගේ ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒ ඇති වෙන සිතුවිල්ල කුසල්ද උත්පාදනය කරන්නේ අකුසල්ද උත්පාදනය කරන්නේ පෞද පින්ද වෙන්න කියන එක හිතන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද මන්ද මම මේ කියනවා? ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනව නේද? දැන් මං කිව්වේ කට්ටිය නැගිටපු ගමන් මොකක්ද ඇති වෙන සිතුවිල්ල? අයිද ඌරු කේන් තියෙනවද? අන් දැකපු ගමන් මොකක්ද වෙන සිතුවිල්ල? අකුසලයක්, ද්වේෂයක්. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? දැකගම බුරලා කණ්ඩ පයින් එකන කරන්නේ කතා බහ කරලා නෑනේ. එහෙම වෙන්න යන්න එපා. එහෙම වෙන්නේ බල්ලොන්ට. ඔය ගෙවල් වල කියනවනේ දහම්දුරනේ කරපු දෙයක්වත් නෑ කියපු දෙයක්වත් නෑ උන් බුම්මගෙන ඉන්නේ කියලා. මොකද එහෙම වෙලා බෑ. අද ඉඳන් පුරුදු වෙන්න. මෙහෙමත් දේශනා කරන්න හේතුවක් තියෙනවා. පින්නතුනි මේ ආත්මය නැති වුණොත් එහෙම මේ මිනිසත් භවයේ මගහැරුණොත් එහෙම හිතන්නකෝ තිරිසනෙක්වත් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ? ඔයත්තුන්ගේ ගෙවල් වල ඔය ධර්මහි අස්සට එහෙම රින්ගන්න ඇවිල්ලා නැද්ද අර කංකුණු වෙච්ච බල්ලෝ? එනවනේ නේ වැක්කිරි එනවනේ ඕජාව ගලගල වාහන අස්සටලා හැම බුදෙන්නේ. නිකමටවත් හිතිලා නැද්ද?
මම තිරිසං ලෝකෙක උපදී කියලා දැනිලවත් නැද්ද? එක වචනයෙන් මේ සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන් පින්නතුනේ. එක වචනයෙන් මේ සංසාරේ ඈතට යන්න පුළුවන්. මම යෝජනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාටම දවසට විනාඩි 10ක් විතර ගන්න. අරගෙන අපේ තරුණ දරුවන්ට එහෙම ඉතින් මේවා හරි වැදගත් පුතේ හොඳේ. විනාඩි 10ක් විතර අරගෙන අර කල්පනා කරන්න. තව පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයත්තුන්ගේ ගෙවල් වල ඉන්නවද කේන්ති යන උදවිය? බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. ඔය පාරවල් දිහා ඉන්න කට්ටියටත් එක්කමයි මේ කියන්නේ. තිර වලින් පේනවා ඇතිනේ. මං සාමාන්‍යයෙන් පින්නතුනේ ධර්ම දේශනාවක් සංවිධානය කරනකොට කියන්නේ ඔය අර ඉඩ වැඩිපුරම තියෙන තැන ගන්න කියලා. ඇයි ඔය අර මේ තෙරපුම ටිකක් අඩු වෙන්න එපා. මොකක් කරන්නද ඉතින්? පීඩා විඳින්න වෙයි. එනිසා ඔය හතර වටේ ඉන්න සියලු දෙනාම මෙව ඇහෙන මානේ ඉඳන්වත් අහගෙන ඉන්න. මං දැක්ක අපේ අම්මලා පාර මැද්ද ඉඳගෙන ඉන්නවා. මොකද ඉතින් කරන්නේ? අර මහා පාරේ ඉඳගෙන ඉන්නවා. බණ අහන්න පින්නතුනේ වෙන මොකේදවත් නෙමෙයි. මේ වැස්සේ බණ අහන පින්නතුන් සියලු දෙනාටම කැස්සක්වත් හැදෙන්න එපා කියලා මං හදවතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුන්. කිසිදු උපද්‍රවයක් නම් වෙන්න එපා. ඔය බණ අහන ගමන් හදවතට ගෙදර කාටද කේන්ති යන්නේ කියලා. ඔහොම හිතන්න ඕන අපේ ගෙදර කාටද කේන්ති යන්නේ කියලා. බහුතරයක් තාත්තලා ටිකක් ඇවිස්සෙනවා වැඩිනේ. දැන් මම මේ තාත්තලාට කියන්නේ හොඳ පාරවල් දිහා ඉන්න කට්ටිය සේරම අහගන්න ඕන. මොකටද කේන්ති යන්නේ? ඕක එන මෝඩකමක් හොඳේ. ඔය කියන්නේ හැම නෑ කේන්ති කිව්වම අපේ අම්මලා දැන් ඕක එන මෝඩකමක් කියලා. අප නැතුව කන්න වෙන්නේ. මේ කේන්ති යන සියලු දෙනාම හිතන්න. සමහරු ඉන්නවා නිදාගත්තාම හැරවන්න බයයි නෙයි. නැගිට්ටාම කුණු හරපෙන් බයිනවලු. හැරවන්න එපා කියලාලු තියෙන්නේ. තව සමහරු ඉන්නවා එකම දේ දෙපාරක් කියන්න බෑ. මොකද වෙන්නේ? ඔය සමහර ගෙවල් තියෙනවනේ ඔය අර මොකක් හරි කියම කියලා අහන්න බෑනේ. තොට ඇහුන්නේ නැද්ද කියලා අහන්නේ. කතා කරලා ඇහුන්නේ නැත්නම් ඇත්තටම ඇහිලා නැහැ. නිකම් බොරුවට කුලප්පු වෙන එක විතරයි වෙන්නේ. දවසට විනාඩි 10ක් විතර අරගෙන කල්පනා කරන්න පින්නතුනේ. ඔය මගේ හිතෙන් වෙන අකුසලය මොකක්ද? අද දවස ඇතුළත මගෙන් වෙච්ච පාපය මොකක්ද කියලා කල්පනා කරන්න. මම මෙහෙම දේශනා කරන්නේ මේවා කොහොම හරි ටික ටික පාලනය කරගන්න එපයි. කිසිම හේතුවක් මත නැවත කේන්ති යන්න නරකයි.
කිසිම හේතුවක් මත නැවත කලබල වෙන්න නරකයි. ඔය මම ඔය විදේශ දේශනාවකට ගියාට පස්සේ ඒක තාත්තා කෙනෙක් මට කියනවා හාමුදුරුවනේ මොකුත් කරන්න කියන්න බෑ මේ ඔය සමහරු කියනවානේ මට මාව පාලනය කරගන්න බෑ කියලා. අපිට ඇති වෙන සිතුවිලි වලට අපේ ක්‍රියාකාරකම් වලට අපිට කවදාවත් කේන්ති යනවද? අපි කරපු වැරද්දකට කවද්ද අපිට කේන්ති ගියේ? ඒක කොහොමද ෂේප් වෙන්න බලනවා මිසක්. මට කියනවා හාමුදුරුවනේ එකම දේ දෙපාරක් කියන්න බෑ මට කේන්ති යනවා. මම හැවුවා වැඩපලෙන් කේන්ති යනවද? නෑ වැඩපලෙන් කේන්ති යන රසාව නැතිනුනේ හැමෝත් එහෙම. වැඩපලෙන් කේන්ති යන්නේ නෑ. සමහරු ඉන්නව නේද ගමට බෝධිසත්වයෝ වගේ. සේරම තිරිසන් ගති තියෙන්නේ ගෙදරට විතරයි. බලන්නකෝ ඇත්තොන්ගේ වල එහෙම නැති සමහරට. ලෝකෙට හොඳයි ගමට හොඳයි. මේ ගෙදරට අන්තිම නරකයි. අර තාත්තගෙන් මම ඇහුවා ගුවන් තොටුපොළෙන් මේ රටට එනකොට ඉමිග්‍රේෂන් එකේ නිලධාරීන් පරීක්ෂා කරනකොට එකම දේ දෙතුන් පාරක් ඇහුවට කේන්ති යනවාද කියලා. නෑ හාමුදුරුවනේ එහෙම කේන්ති යන්න මං කියන කොහොමද එහෙනම් කේන්ති යන්නේ? කේන්ති යන්නේ ගෙදරදී විතරයි පින්නතුනේ. පිටට කුක්කෝ වගේ. සේරම හපංකම් තියෙන්නේ කොහෙද? ඔය දරුවෝ බලන්නකො. ඕන්නම් මේක අදරෑ බලන්නත් පුළුවන්. පුදුම විදිහට දැන් ඉන්න දරුවෝ පින්නතුනේ දුරකථනයට බැහැ වෙලා ඉන්නවනේ. ඔය දුවට පුතාට ගිහිල්ලා කියන්න පින්නතුනේ වෙලාව යනවා හිතනවට වඩා ඉක්මනට. දුවට පුතාට ගිහින් කියන්න පුතේ ඔය ෆෝන් එක දැම්මට දීලා හෙට උදේට ගන්න ආපහු කියලා නිකන් මං කියනවට කියන්නකො. පුළුවන් නම් කියන්න ගිහිල්ලා. මොකද්ද කියන්නේ? පුතේ ෆෝන් එක මට දෙන්න හෙට උදේ ආපහු ගන්න කිව්ව හැකිද? අර පටවුන්ගේ මූණුලුත් එක්ක තඩිස් වෙලා එකක් වෙන්නේ නැද්ද? දෙන්නේ නැහැ පින්නතුනේ. කේන්ති යනවා. දරුවන්ට වැඩිපුරම කේන්ති යන්නේ දෙමව්පියෝ එක්ක. ඔය අපේ තරුණ දරුවෝ හදවතට තට්ටුවක් දාලා බලන්න. දරුවන්ට පෙන්වන්න බැරි කවුද? අම්මයි තාත්තයි. යෞවනයේ තුල අපේ ඔය තරුණ මහත්තුරු හිතාගෙන ඉන්නේ අපිට හිතෙන හැම එකක්ම හරි කියලානේ. එක අම්මා කෙනෙක් මට කියනවා මම මේ කියන්නේ මේ ගෙවල් දොරවල් වල ඉතින් ඉන්න පුළුවන් නම් හෙට ඉඳන් මෙහෙම. අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ලා කිව්වලු මං ඒ කියපු විදිහටම කියන්න. තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැති වෙනවා කිව්වලු. මගේ දරුවා මට මෙහෙම කීපාරක් කියලා දෙනවද කියලා කල්පනා කරියා කොහොමද? අම්මා තාත්තා කියනවනේ ඔවුන් ආශ්‍රය කරන්න එපා මෙවුන් ආශ්‍රය කරන්න එපා කියලා. ඒ කියන එක දිරවන්නේ නැහැ. ඔය 10 11 වෙනකම් බුදියන්න එපා කියනවනේ.
දරුවන්ට වැරදි කියන්න බෑනේ. දරුවන්ට කේන්ති යනවා. අම්මලාටත් එහෙමයි. ඔයත්තුන්ගේ ගෙවල් වල එකට එක කියනවද නැහැ? ඔහොම බනහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ ගෙදර කවුද එකට කියන්නේ කියලා. මොන වැරද්ද වුණත් සමහර දරුවෝ ඒක වහගෙන ඉන්නේ ඇයි? අද ඒක කටවල් හොඳ නෑනේ. එකට එක කියන එක නවත්තන්න. මම මේ දේශනා කරන්නේ පින්නතුනේ ඔය ගෙවල් දොරවල් වල ඉන්නකොට අදිෂ්ඨාන කරන්න. අද ඉඳන් කිසිම හේතුවකට කේන්ති නම් ගන්න එපා. කේන්ති ගන්න නැතුව ඉන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන් මනුෂ්‍ය ආත්මය තුල විතරයි. යවිස්සන එකේ කලබල වෙන එකේ පාඩුව කාටද? ඒ පාඩුව අපිටමයි පින්නතුනේ. ඒ හින්දා අධිෂ්ඨානශීලී වෙන්න කේන්ති නම් ගන්න එපා. කිසිම හේතුවකට අවිස්සෙන්න එපා. ඊළඟට අපේ කය වචනේ පරිස්සම් කරගන්න. අපේ වචනේ පුළුවන් නම් අද ඉඳන් කතා කරන්න පුරුදු වෙන්න. ඔය පොඩි යෝජනාවක් කරන්න. මං ඉතින් මේක හැමදාම කියනවා. බැරිද අද ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න බැරිද? බැරිද එහෙම ඉන්න? බෑනේ. කටවල් ඇරියොත් කුණුහරුප කොටවල්නේ බලන්නේ. කාගේ හරි හිතක් රිදෙනවනම් කුණුහරුපයක්වත් කියන්න එපා බින්නතුනි. පුරුදු වෙන්න අද ඉඳන්. අද ඉඳන් පුරුදු වෙන්න පංච සීලයවත් ආරක්ෂා කරන්න. අද ඉඳන් පුරුදු වෙන්න. මේකට හොඳ අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ගෙවල් දොරවල් වල මෙහෙම ජීවත් වෙනකොට අපේ තරුණ දරුවෝ මහත්තුරු හිතන්න ඕනේ මම මේ අහන්නේ දරුවෝන්ගෙන් අහන්නේ දෙමව්පියෝ ඉන්න. මේ හැම කෙනාම මේක දැන් අහන්න ඕනේ. ජීවිතේ එක දවසක්වත් තියනවද අපේ තාත්තා ඉන්නවනේ. දෙමව්පියොත් කල්පනා කරන්න ඕන අපේ දරුවෝ මෙහෙම කරනවද කියලා. තාත්තා හැන්දෑවේ වැඩ ඇරිලා ආපුවාම නාලා ස්තෝප්පේ සාලේ ඉඳගෙන ඉන්නකොට හැබැයි ඉතින් තාත්තලා කෙලලා එනවනම් කෙලලා කියන්නේ බීලා එනවනම් මේක කරන්න බෑ හොඳේ. රඹුක් කරන පැත්තේ කොහොමද දන්නේ? තාත්තලාගෙන් තව ප්‍රශ්නයක් අහන්නද මේ හිතිච්ච එක අහන්නේ හොඳේ? කාගෙන්ද අහන්නේ? මේ අහන්නේ තාත්තලාගෙන්. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කී ගමනක් විතර බිරිඳට කුණු හරපෙන් බැලලා දෙනවද? කාගෙන්ද මම මේ අහන්නේ? පියවරුන්ගෙන් අහන්නේ. දැන් තාත්තලාට පුළුවන් වෙන්න ඕන මොකක්ද? ඕන් හාන්දුරුවෝ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම මගේ බිරිඳට දරුවෝ ඉස්සරහ කුණු හරපෙන් කී ගමනක් බැලලා දෙනවා. මේ අම්මලා මේ වෙනකොට කී පාරක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවද? බැලන කුණු හරප පළලා ඇදින මොන කුණු හරප තඩි ගහලා නැද්ද ඕන තරම්? පිරිමිකම. ඕන් ඈ ඔය හයිබ්‍රිඩ් ගතිය නැති කරගන්න.
එහෙම දෙමුහුම් වෙන්න එපා. පිරිමියෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. අපූර්වට බීලා පාරේනවා විත්‍යක් නැහැ ගෙදර ආපුවම තමයි හපංකම් පෙන්නන්නේ. එහෙම වෙන්න එපා. මේ වෙනකොට කී ගමනක් විතර බිරිඳට තඩි ගහලා තියෙනවද? පිං සිද්ධ වෙනවා කියලා හිතන්න. තේරෙයි ඈ. බල්ලෝ බලල්ලු වෙලා උපදින්නේ. හතර හන්දි වළංගු තියෙන කාලේ ඔට්ටු තට්ටු වුණා වගේ නෙමෙයි. මේවා අපි විඳවන්න එපා පින්නතුනේ. මම කියන්නේ ඒකයි. වචනයකින්වත් පාපයක් නම් කරගන්න එපා. මං ඔය අහන දහම් පාසලේ ළමයින්ගේ පුතේ ඉස්සෙල්ලාම කුණුහරුපයක් ඇහුවේ කාගෙන්ද කියලා. අපේ අම්මයි තාත්තයි දබර වෙනකොට ඇහුණලු. ඕන් දැන් දෙමව්පියෝ කල්පනා කරන්න ඕන මොකක්ද? අපි අපේ දරුවෝ ඉස්සරහ දෙන්න කී ගමනක් දබර වෙලා තියෙනවද කියලා. තාත්තා අම්මට තඩි ගහලා ගියාට පස්සේ අම්මා මොකද කරන්නේ? තාත්තගේ තියෙන බලුකම් සේරම ළමයින්ට කියලා දෙනවා. කියන්නේ නැද්ද? ඕක මෙහෙමයි කියලා සේරම කියනවා. ඕක නවත්තන්න ඕන පින්නතුනේ. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. තාත්තලාගෙන් තව ප්‍රශ්නයක් අහන්නද? තාත්තලාගෙන් තමයි ඉතින් අහන්නේ. කී ගමනක් විතර බීලා දරුවෝ ඉස්සරහ රංගලා තියනවද? ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන මගේ පිරිමිකම ගැන. මම තාත්තා කෙනෙක්ද වෙන කවුරු හරිද කියලා. හරි හැමං අම්මෙකුට අප්පෙකුට එහෙම කරිය හැකිද? බුදුවරු කොතනද ඔය අම්මයි තාත්තයි කියන තනතුරු දෙක තිබ්බේ? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. බුදුන්ට සමානයි පින්නතුනි අම්මයි තාත්තයි. උත්තරීතර මව් පදවියේ පිය පදවියේ ගෞරවය රැකලාද තියෙන්නේ කෙලසලාද තියෙන්නේ? ඔය දැන් අවුරුදු කීපයක් ඇති තාත්තා ෆේස්බුක් ගිණුමක් හදාගත්ත හොර එක ෆේක් account එක. තාත්තා ඒකෙන් ගෑනු ළමයෙකුට මැසේජ් කරනවා. ඔය ඕව නවත්තන්න ඕනේ මේවා තියෙනවා නම් ඒ කියන්නේ අනියන් සම්බන්ධතා කියන ඒවා. මම මේක කියනකොට සමහරු කියනවා ඒ හාමුදුරන්ට පිස්සු එහෙම අනියන් කියලා જાතියක් නැලු. එහෙනම් ඔය කසාද බිරිඳකින් පිට වෙන බිරිඳක් ගාවට වෙන ස්වාමියෙක් ගාවට යනවා නම් ඒව නවත්තන්න කියනවා. සමහර අම්මලා මේවා දැනගෙන සද්ද නැතුව ඉන්නවනේ නැද්ද? එහෙම අහුවෙලා තියෙන ඕන තරම්. දරුවෝ හින්දා ඉවසගෙන ඉන්නවා. උත්තරීතර පියවරුන්ගේ හැටි. රම්බුක්කන එහෙම නැතුව ඇති ඈ. ඔය දැන් ඉතින් හදවතට තට්ටු දාලා අහන්න ඕනේ මං ගැන. තාත්තා හොර ෆේස්බුක් account එකක් හදාගෙන කෙල්ලෙකුට මැසේජ් කරනවා. මේක දැන් මේ දිගටම යනවා. දැන් හම්බෙන්න එන්න කතා කරගත්තා. බලනකොට කාටද මැසේජ් කරලා තියෙන්නේ? දුවට.
පැහැදිලිද මං කියන එක? අනියම කියන්නෙම මහ ගිනියමක් පින්නතුනේ. මම මේ කියන්නේ ඉතින් ගෙවල් වල ඉන්න ඕන විදිය ගැන. ඔවට යන්න එපා. දරුවෝ ඉන්න දෙමව්පියොන්ට ඊට වඩා සීල සම්පන්න වෙන්න වෙනවා. ඔය තාත්තා කෙනෙක් වුණාම අර බුදුරු දීපු පදවියක් තියෙනවා. ඒක රකින්න. දරුවන්ට මේ ලෝකේ පරමාදර්ශී චරිත වෙන්න ඕනේ කවුද? අම්මයි තාත්තයි. අර පුළුවන් නම් දරුවෝ ඉස්සරහවත් මෙම තිබ්බට විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳ. දරුවෝ ඉස්සරහවත් අර තාත්තගේ කකුල අරගෙන දණිය උඩින් තියාගෙන සිද්ධාලේප ටිකක්වත් ගන්න. ගන්නවද එහෙම නැහැ? අපි වැඩ ඇරිලා ආපුවාම අපේ දරුවෝ තරුණ දරුවන්ට මේ හැඟීම ඇති වෙන්න ඕනේ. තරුණ මහත්තුරුන්ට මේ හැඟීම ඇති වෙන්න ඕනේ. පුතේ ඔය කල්පනා කරන්න මගේ තාත්තා වැඩ ඇරිලා ආපුවාම නාගත්තට පස්සේ තාත්තගේ යටිපතුල් ටික පොඩි කරන්න. අපේ දරුවෝ කරනවද එහෙම නැහැ? මොන කෙරුන්ද? ළමයි කුණුහරුපෙන් බයිනවනේ දෙමව්පියොන්ට. අපූරුවට තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටු කියලා. අම්මට කුණුහරුපෙන් බයිනවා. තාත්තගේ දවසම වැඩ කරලා මහන්සි වෙලා තාත්තලාට හරි වෙහෙසයි. තාත්තගේ ඔළුවට තෙල් ටිකක් දාන්න. තමන්ගේ දරුවෙක් ඇවිල්ලා තමන්ට මෙහෙම කරනකොට පපු කැවුතු උණු වෙන්නේ නැද්ද? ඇයි අපේ තරුණ දරුවෝ කරන්නේ නැත්තේ? අම්මගේ අත් දෙක අල්ලගන්න. පුතේ අම්මා ගාවින් ඉඳගෙන වයසට ගියපු අම්මගේ අපේ අම්මගේ අත අරගෙන මෙහෙම අත ගන්න. අත ගන්න ගමන් කල්පනා කරන්න. පොඩි කාලේ ඉඳන් මගේ කැතකුණු අත ගාපු අත් දෙක නේද මේ කියලා. එක දවසක්වත් ජීවිතේ කරලා තියෙනවද? අම්මගේ අත අරගෙන කල්පනා කරන්න. මගේ නහය කට නලල හදපු අත් දෙක නේද මේ කියලා. අම්මගේ අත අරගෙන කල්පනා කරන්න. මේ අත් දෙකෙන් නේද මට බත් මුට්ටි 10 ගාණක් තැඹුවේ කියලා. කරලා දිනවද? අම්මගේ අත අරගෙන අත ගන්න පපුවට තියාගන්න. ඒ අත් දෙකෙන්නේ අපි පෝෂණය වුණේ හැදුනේ. අපේ භද්‍ර යෞවනේ පසුවන තරුණ මහත්තුරු දරුවෝ දුවලා පුතාලා පුතේ මේ හැඟීම ඇති වෙන්න ඕනෙම කාලය. අම්මා තාත්තා අර අගය කරනවා වගේ වැඩක් ඒක. ඔය මරුණට පස්සේ මිනිහත් එක්ක ලෙව කණ්ඩ යන්න එපා. දැකලා තියෙනවද මරුණාම කරන විච්චුරණ? මම දැකලා තියෙනවා සමහරක් මිනි වලට ෆෑන් දෙකයි. මොකද දාඩිය දානවට? ඔතලා තියෙන බල්බ් බල් කැටි. අමුමල් ගෙනල්ලා තියෙනවා මිනිහේ. අනේ
ඉන්නකොට මම දැකලා තියෙන සමහර දරුවෝ ඔළුව පීරනවා පින්නතුනි. අර බෙරියන් දෙනව නේද මිනිහ උස්සනකොට අන්තිම වෙලාවේ. ඔහොම කෑ ගහනකොට මිනිහ ආපහු සාලෙ මැද්දින් තියන්න ඕන. නවත්තන පින්නතුනි අඬන එක. නැද්ද? ඊට පස්සේ බෙරියන් දෙනව අරගෙන යන්න කියලා. බොරු වැඩ. ජීවත් වෙලා ඉන්නකොට තමයි මේ විශේෂය වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා අර කකුල් දෙක පැත්තෙන්නේ කකුල් දෙක අල්ලගෙන යන්න එපා කියලා කෑ ගහනවා. ඉන්නකොට කවදාවත් ඒ කකුල් වල සිද්ධාලේප ටිකක්වත් ගාලා නැහැ. මොකද්ද කරලා දෙන්නේ? ගෙදර ඉන්නකොට දරුවෝ මෙහෙමයි. අම්මා තාත්තා කෙරෙහි භාවිතාවේ යෙදෙන්න ඕනේ. ගෙදර ඉන්නකොට දරුවෝන්ගේ හැසිරීමේ විදියට තියෙන්න ඕනේ. ඔය බිරිඳ ස්වාමියා අද ඉඳන් අදිෂ්ඨාන කරන්න දෙන්නට දෙන්න ගරු කරන්න පුරුදු වෙන්න. දෙන්නට දෙන්න ආදරය කරන්න පුරුදු වෙන්න. මෙහෙම පවුල පන්සල වාගේ ගෙදර නඩත්තු කරගෙන ඉන්නකොට ඔය පුළුවන් නම් මේවා ඉතින් කරන්න බලන්න. හිත රිදීම් ඇති වෙන්නේ නැහැ. වෛරක්කාරකම ඇති වෙන්නේ නැහැ. තරහක් ඇති වෙන්නේ නැහැ. වෛරක්කාරකම ඇති වෙන්නේ නැති එකේ තරහව ඇති වෙන්නේ නැති එකේ තියෙන ලාභය මොකද්ද? පින්නතුනි තරහව ඇති වුනහම වෛරක්කාරකම ඇති වුනහම ඒක සංසාරයේ තුල අපි පලිගන්න බලාගෙන යනවා. පලිගන්න බලාගෙන යනවා. වෛරක්කාරකම තරහව ඇති වෙන්නේ මොකෙන්ද? ඉස්සරලම වචනේ. දර විදිහට ඉන්නකොට ආය සසර දිග්ගැස්සෙන්නේ නැහැ. වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පලිගන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පින්නතුනේ ළඟින්ම උපදිනව බය වෙන්න එපා. පලිගන්න මිනිස්සු පින්නතුනේ සමහරක් වෙලාවට ඔය දෙමව්පියෝ කියනව නේද? ඔය සමහර දරුවන්ට කියනවනේ තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. පින්නතුනේ පුළුවන් නම් හිටගෙන ඉන්න කට්ටිය ටික හුලං වදින්න ඉන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය කැටියේ ඉන්නකොට කලන්තේ කරගිල්ල හැදෙනවා. දැන් කියන්නේ එහෙම නෑ කලන්ත හැදුනම මම කට කියලා හොඳේ. මම මේ කියන්නේ මේ අර ටිකක් ඈත් වෙලා ඉන්න. මම මේ රඹුක්කනට ධර්ම දේශනා දෙකක් දෙන්නත් හදලා පින්නතුනි මට ඉතින් වෙලාවක් නැති හින්දා මේ අද දුන්නේ. මම බොහෝ තැන්වල දැන් එක නගරට දේශනා 3ක් විතර දෙනවා. ඇයි ඒ? එතකොට අර ටිකක් තෙරපුම අඩු වෙනවනේ. පින්නතුනි එහෙම වුණාම මෙතන කට්ටිය ඊළඟ එකට යනවා. එහෙම වෙලා තියෙනවා ඒක. මට හිතා ගන්න බැරුව ඉන්නේ මොකද්ද කරන්න කියලා මේක පාලනය කරගන්න. එක්ක බණ කියන එක නවත්තන්න ඕන. එහින්ද ටිකක් ඔය තම තමන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕන, පොඩි උන් ගැන හිතන්න ඕන, වයසක අම්මා තාත්තා ගැන බලන්න ඕන. ගෙනාපු ගෙදර යතුරු කැරල්ලේ පර්ස් එකේ ෆෝන් එකේ ඉඳන් මොකද කරන්න ඕන? ඒක ටික අර
සිහියෙන් ඉන්න එච්චරයි කියන්න තියෙන්නේ. පින්නතුනේ සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා කියනවා. සමහර අම්මලා කියන්නේ නැද්ද ඔය තාත්තලා දිහා බලලා පලිගණ්ඩාපු එකෙක් කියලා. බිරිඳ වෛරක්කාරයෙක් විදිහට එන්න පුළුවන්. ස්වාමියා වෛරක්කාරයෙක් විදිහට එන්න පුළුවන්. ඔය ඕන තරම් එහෙම වෙලා තියෙනවා. අර මතකද අර බටපොළ පොඩි එකාගේ බෙල්ල කැප අවුරුදු 5යි කොල්ලට කවුද කැපුවේ? අම්මා. මැදවච්චි අම්මා මැරුවා පුතා. කොටලා මැරුවා අවුරුදු 40 ගාන. බිරිඳ ස්වාමියා මරණෝ ස්වාමියා බිරිඳ මරණෝ. පලි ගන්න ඕන වුණාම ලං වෙලා උපදින්න පිනතුනේ. හතුරෝ ඈත නෙමෙයි ඉන්නේ. හතුරෝ කොහෙද ඉන්නේ? හතුරෝ ඉන්නේ අපේ ළඟ. අපිට හතුරුකම් කරලා තියෙන අඳුරන මිනිස්සුද අඳුරන්නේ නැති මිනිස්සුද? තට්ටුව දාපු තරමක් දැම්මේ කවුද? කවදා හරි අපි උදව් කරපු මිනිස්සෙක්. කවදා හරි අපි ළඟින් හිටපු කෙනෙක්. එනිසා ඇයි එහෙම වෙන්නේ? අර වෛරක්කාරෝ ඇති වෙනවා හතුරු ඇති වෙනවා පින්නතුනේ. දැන් අපිට ඕන ඒක නැති කරගන්නද ඒක වැඩි කරගන්නද? කවදා හරි මේ සංසාරේ නිවන් දකින්න යන ගමනේ ඔය ඇති වෙලා තියෙන වෛරක්කාරකම් නැති කරගන්න පින්නතුනේ. දන්න කියන කාලේ ඉඳන් ඔය හිත්වල තරහකාරයෝ ඇති. දන්න කියන කාලේ ඉඳන් ඔය හිත්වල වෛරක්කාරයෝ ඇති. මං යෝජනා කරන්නේ අද ඉඳන් ඒ ඇත්තන්ට මෛත්‍රී කරන්න. තරහව වෛරය තියාගෙන මැරුණාම මොකද වෙන්නේ? බල්ලෝ බලල්ලු වෙලා හරි මේවා විඳවන්න එපා. සත්තු වෙලා හරි ගෙවන්න එපා. එහෙම වෙලා බෑ. එනිසා මම යෝජනා කරනවා මේ පින්වත් සියලු දෙනාටම දැන් ඉඳන් අර දැහැමි ජීවිතයක් ගෙවන්න. කිසි කෙනෙකුට හිංසාවක් වෙන්න දෙන්න එපා. කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. අපේ තරුණ දරුව පුතාලා මහත්තුරු ගෙවල් දොරවල් වල ඉන්නකොට ජීවත් වෙනකොට ඔය මේ රඹුක්කනත් ගණ්ඩ දෙයක් නැහැනේ. මොනාගෙන්ද? මට කියන්න බලන්න රඹුක්කන නැති මත්ද්‍රව්‍ය මොනවාද මේක නැත්තේ? කවුද විකුණන්නේ? දන්නේ නැද්ද? මෙතන ඉන්න කට්ටිය දන්නේ නැද්ද විකුණන්නේ කවුද කියලා? මම මේ යෝජනාව රඹුක්කන තරුණ මහත්තුරුන්ට තාත්තලාට කරන්න. අර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මෙහෙම කියන්න මෙහෙම හිතන්න මේ පින්කමේ ආනුභාවයෙන් සසර දුක් කෙලවර කරන්න ඕන කියලාවත් හිතන්න පුළුවන් සිහි බුද්ධියෙන් ඉන්න පිරිසක් බිහි වෙන්න එපයි. මෙව්වගේ හරියට මත් පෙති විකුණනවා. කොල්ලෝ දන්නේ නැද්ද කවුද විකුණන්නේ කියලා? මම මේ කියන්නේ විකුණන උදවියට. ඕක නවත්තලා දාන්න. මේ උපකාරක පන්තියට යන ගාස්තු අරගෙන එන දරුවට
ඒ සල්ලි අරගෙන කොහොමද ඒ කොල්ලට මත්පැති විකුණන්නේ? දවසම හිඟා කාලා යකඩ කෑලි එක්කහු කරලා එන මිනිස්සයාගෙන් කොහොමද කුඩු පැකට් එක අයිස් පැකට් එක විකුණන්නේ? මං කියන්නේ මේ රඹුක්කනවා නවත්තන්න ඕනේ. රඹුක්කන හරි ගුලිත් තියෙනව නේද මේක? මට තියෙන දුක මේ ඉස්කෝලේ යන ළමයි හිතන්න මගේ ලේයින් මසින් ජාතක කරපු දරුවෙක් මම ඌට කණ්ඩ දෙන සල්ලි ටික අරගෙන ගිහිල්ලා මොකෙක්ගෙන් හරි ගුලියක් සල්ලි වලට ගන්නවා. අම්මට තාත්තට දරන්න පුළුවන්ද ඔක? පින්නතුනි ගුණ අගුණ බලලා කණ්ඩ බොණ්ඩ දී හරි කේද වාචක. මෙවුවනම් විකුණන්න නම් එපා පින්නතුනි. මෙතුවක් කල් වික්කනම් පිං සිද්ධ වෙයි අද ඉඳන්වත් මේක නවත්තලා දෙන්න. කවුරු වික්කත් කමක් නැහැ. එක තරුණයෙක් කියනවා හාමුදුරුවනේ උසස් පෙළ කරන කොල්ලේ මාසේ පන්තිවල ගාස්තුව ගෙදරට කියලා දෙන එකපාර සබ්ජෙක්ට් 3ට කාඩ් එක ගන්න ඕන කියලාලු. 14,000ද 13,000ද මං ඇහුවා පුතේ පොත් කීයක් විතර දැනට ලියලා තියෙනවද? කොල්ලාර පෙති බොනවා ඒක නවත්ත ගන්න බැරුව. දැන් ඉතින් අපි හදාගත්තා. හාමුදුරුවනේ එක දවසක්වත් පන්ති ගියේ නැහැ කිව්වා. 15,000ටම කොල්ලා ගන්නවා එකපාර පෙති ටික. අරගෙන මේක විකුණනවා. ඔය පොඩි පන්ති වල කොල්ලොන්ට වගේ ගන්න බෑනේ මොකද කරන්නේ? මං කියන්නේ පුතේ මෙහෙම කරන්න එපා. ඕක නවත්තන්න. ණය 9 පන්තියේ 10 පන්තියේ කොල්ලට මම නගරයේ සියලු දෙනාගෙන් ඉල්ලනවා දුම්කල පළුවක්වත් දෙන්න එපා. අපේ දරුවෝ ලේම් මසින් ජාතක කරපු දරුවෝ සල්ලි තියෙන මිනිස්සු ඕන එකක් කරපු දෙ. දුප්පත් අම්මගේ තාත්තගේ ළමයිනේ නැති වෙන්නේ. අපේ දරුවෝ විනාශ වෙන්නේ. පුතේ ඕක නවත්තලා දාන්න. මන්නම් කියන්නේ සිගරට් එකක්වත් බොන්න එපා කියලා නේ. බිත්තර ගෙඩි 3ක් විතර කෑව හැකිනේ නේ. පොඩි වැඩක් කියන්නම්. මේකට මහ ලොකු වියදමක් යන්නේ සිගරට් එකමාරක විතර සල්ලි යන්නේ. 200ක් විතරයි. අර මම හරියට දේශනා කරනවනේ පින්නතුනේ බුද්ධ වත ගැන හරියට කියනවා. එතකොට අපේ තාත්තලා පුළුවන් නම් කරන්න බලන්න අපේ තරුණ දරුවෝ මහත්තුරු ඔය පාරවල් දිහාම ඉන්න කට්ටිය බීම බෝතලයක් අරන් ගිහිල්ලා ගෙදර තියාගන්න. ෆ්‍රිජ් එකේ දාලා බැරිද ඔය දවසට 2 ගමනක් විතර මොකක් හරි අර වීදුරුවකට දාලා ඔය බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම වීදුරුවක් තියන්න බැරිද? 200ක් විතර යන්නේ මහා ගාණක් යන්නේ. යන දරුවන්ට බැරිද? පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා පින්නතුනේ. ඔය දැන් බලන්න සිගරට් එකක් බොන එකේ අරගේ තියෙන වටිනාකම. අඳින්න ඇඳුමක්වත් නැහැනේ.
එල්ලගෙන ඉන්න 150 චේන් එක. ඔය හැරිලා බලන්න මම ඇසුරු කරන්නේ කවුද? මේ මිත්‍රයා මේ යාළුවා මේ ඇසුර නිසා අර මට හරි ගියාද මට වැරදුනාද? ඔය බලන්න. මන් දේශනා කරන්නේ මේකයි. අර බුද්ධ වතේ ඉඳන් හොඳට කරන්න. හොඳට කරන්න. අම්මලා නැගිටලා පැන් වීදුරුව හරි ගස්සලා තියලා තියන්න තාත්තා නැගිට්ටාම තාත්තගේ අතට දෙන්න ඕක පූජා කරන්න කියලා. බැරිද කරන්න? බැරිකමද නොකරනකමද? මහ දෙයක් නැහැ. වීදුරුවක් හොදලා උකට වතුර ටිකක් දාලා තාත්තා නැගිට්ටාම තාත්තගේ අතට දෙන්න බුදුහාමුදුරුවන්ට පූජා කරන්න කියලා. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවනේ. ඇයි ඔය කරන්නේ නැත්තේ ගෙවල් වල? ඔයත්තන්ට ඒවා පොඩි වැඩි ඇති සමහර විට. හෙට ඉර පායනවා සත්තයි. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි එක්කහු වෙලා බුදුන් වදින්න. පින්නතුනේ කුණුහරුපයක්වත් කියවෙන්නේ. එක අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ. වරදින්න දෙන්නේ නැහැ ජීවිතේ. ලේලිටවත් අනුම් පද කියන්න එපා. නන්දම්මටවත් ඔය රවණ එක ගොරවණ එක පුප්පණ එක ඕවා නවත්තන්න. මිනිස්සුන්ගේ යහපත දකින්න. මිනිස්සුන්ගේ ගුණ කියන්න පුරුදු වෙන්න. අර හොඳ කියන්න පුරුදු වෙන්න. මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කල්ප ගානකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔය නාස්ති කරගන්න එක නවත්තන්න. මම යෝජනා කරන්න හිත කය වචනය හොඳට සංවර කරගන්න. එකදු අකුසලයක්වත් වෙන්න දෙන්න එපා. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. මේ සියලු බුදුරුන්ගේ අනුශාසනාව තුළ ජීවිතේ ස්ථීරසාර වශයෙන් අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. පන්සිල් රකින බවට දිවුරනව පොරොන්දු වෙනවා. නිවන් දකින්න යන ගමනේ හැරවුම ආරම්භය අද දවසම වේවා සාදු කියලා පතන් අදිෂ්ඨාන කරගන්න. උදේට නැගිටලා මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. තරහකාරයොන්ට හතුරොන්ට වෛරක්කාරයන්ට මෛත්‍රී කරන්න. අමනාප වෙලා ඉන්න අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය එක්ක සහයෝගයෙන් එන්න. මේ ගොඩට එක්කහුව වෙන්න. මොකද්ද ගොඩ? මේ තමයි පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය. තුල බෞද්ධ ප්‍රබෝධය ඇතිවෙච්ච යුගය. මේ බෞද්ධ ප්‍රබෝධය ආලෝකයෙන් මුළු රටක් එළිය වෙමින් පවතිනවා. පින්නතුනේ උතුරටත් ධර්ම දේශනා කරන්න යන්න සූදානම් වෙලා ඉන්නේ. ජාති ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ.
දුක වේදනාව කඳුල බඩගින් කනගාටුව කලකිරීම පීඩනය කාටද ඇති වෙන්නේ නැත්තේ? හැම කෙනෙක්ම ප්‍රශ්නවල ඉන්නේ. හැම කෙනෙක්ම ගැටලුවක ඉන්නේ. හැම කෙනෙක්ම දුකින් ඉන්නේ. අපිට සැනසීමක් තියෙන්න ඕනේ. දකුණු අත හදවතට තියනකොට මම මේ කරන්න යන දේ හරිද වැරදිද කියලා බලන්න ඕනේ. ජීවිතේ ලොකු වෙනසක් වෙයි. මොකවත් ඕනේ පන්සිල් ටික රකින්න. මම කියනවට කරලා බලන්නකෝ. සති 3ක් මේ සියලු දෙනාටම සීල සම්පන්න වෙන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා පතන්. රඹුක්කන ධර්ම දේශනාව සිද්ධ කරේ මං අපේ සාරද පණ්ඩිත හාමුදුරුවන්ට තමයි මේක කිව්වේ. ආරාධනා ගොඩක් තිබ්බා. ඒ සේරම එක්කහු වෙලා මේක කරේ. පින්කම බොහොම පිළිවෙලයි පිරිසිදුයි. සංවිධානාත්මකයි. ගැටලුවකට තියෙන්නේ සෙනඟ වැඩි. තව ටිකක් අඩු වුණා නම් මේක හරි. මං කියන්නේ මේ පිට්ටනිය ගානටවත් හිටියනවා. කොහෙ කරන්නද පින්නතුනේ? දවසට බණ 4 ගානේ කිව්වත් ඉවර කරන්න බෑ. මට වෛද්‍යවරු කියලා තියෙන විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා. දැන් පැය එකමාරක් ගිහිල්ලා තියෙනවා. ඔය සියලු දෙනාම එක්ක වෙලානේ අපේ මෞලවිතුමන්ලා අපේ සත්පුරුෂ මුස්ලිම් ප්‍රජාව ව්‍යාපාරික මහත්තුරු බොහෝ දෙනෙක් එක්කහුව වෙන්න ඇති. පින්කම සිද්ධ කරපු සියලු දෙනාට පින් සිද්ධ වේවා සාදු කියලා පතන්. දැකලා සතුටු වෙච්ච උදවියටත් පින් අයිති වේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. මගේ අම්මට තාත්තට ලොකු හාමුදුරුවන්ට මගේ දායකයන්ට මගේ මියගිය අයියට පින් අයිති වේවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා පින්නතුනේ උන්වහන්සේලා තමයි මේකේ අයිතිකාරයෝ. මං හිතන්නේ නායකහාරලාට ප්‍රදේශවාසී මහා සංඝරත්නයට ජීවිතේ වැඩිපුරම සතුටු වෙන්න පුළුවන් දවස. උන්වහන්සේලා දහම් පාසල කරගෙන දායක සභාව කරගෙන රැකගෙන හිටපු මිනිස්සු ටික ඉතුරු වෙලා ඉන්නවා. මෙහෙම බණහඬ පිරිස ඉතුරු කරේ කවුද? අපේ පන්සල්වල හාමුදුරුවෝ. උන්වහන්සේලාට පින් අයිති වේවා. මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට සංසාරේ කවදාවත් අකල් මරණයකට පත් වෙන්න එපා. සංසාරේ කවදාවත් දුගතියේ උපදින්න එපා. සංසාරේ කවදාවත් සාපිපාසාවකට නම් ගොදුරු වෙන්න එපා. සාදු කියලා පතන්න. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වුණු මාගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ නිවේදන ශිල්පී මමත් එක්ක ජාතික රූපවාහිනී සම්මා දිට්ඨි වැඩසටහන මෙහෙවන ජනප්‍රිය ජයනාන්ත ගුණවර්ධන මැතිතුමනි, ඔබතුමාටත් පින් සිද්ධ වේවා. මගේ කල්යාණ මිත්‍රයා සියලු දෙවියන්ට පින් අයිති වේවා. සියලු රණවිරුවන්ට පින් සිද්ධ වේවා. සසර කෙලවර
පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා. තෙරුවන් සරණයි.